මම කවමදාවත් කියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි අද කියන්න යන්නේ. ඒත් ලෝකේ එකම එක මිනිස්සෙක් හරි මේ කතාවෙන් පාඩමක් ඉගෙන ගන්නව නම් ඒ පිනම ඇති මගේ කොමුදුට. ඔව්. ඒ මගේ බිරිඳ. ඒත් එයා දැන් මේ ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි. මේක කෙනෙක්ට තවත් එක කතාවක් විතරක් වෙන්න පුළුවන්. ඒත් සිද්ධ වුණ හැම දෙයකටම හේතුව මමයි. ඒක නිසා කාට කොහොම වුණත් මේක තමා මගේ පාපොච්චාරණය. මම සහන් ප්‍රදීප් මධ්‍යම පන්තියේ පවුලක පළවෙනිය. අපේ පවුලේ අම්මයි තාත්තයි මායි මල්ලි. අපේ තාත්තා මේසන් බාස් කෙනෙක්. තාත්තා හම්බ කරන් එන්නේ කීයද? ඒ සල්ලි ටික අපේ අම්මා බොහෝම අර පරිස්සමෙන් තමා වියදම් කළේ. අම්මා වැඩියෙන්ම මහන්සි වුණේ මටයි මල්ලිටයි උගන්වන්න. පොඩි කාලේ ඉඳලම තාත්තා අපි වෙනුවෙන් දුක් විඳිනවා දැකලම මගේ හිතේ තදින්ම තිබිච්ච දෙයක් තමා හොදට ඉගෙනගෙන පවුලේ කට්ටියවම මම්ම බලා ගන්නවා කියන එක. A level පාස් වුණ මාව පේරාවලට සිලෙක්ට් උනේ ඇත්තටම මගේ පෙර පිනකට. මොකද කැම්පස් එකේදී තමා මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරය කරන කෙනාව මට හම්බුනේ. මහ වැලිය වගේම හිමීට ගලාගෙන ගිය අපේ ආදරෙත් හෙදිච්ච කාල නොතිබුණාම නෙවෙයි. ඒ මොන දේ වුණත් අපිට අපිව නැතුවම බැරි වුණා. කැම්පස් අවුට් වෙලා මට රස්සාවක් හම්බුන ගමන් අපි මැරි කළා. අවුරුදු කිහිපයක්ම කුලියට හිටිය අපි අන්තිමේදී අපේම වහලයක් යටට ආවා. කැම්පස් එකේදී ආකිටෙක්චර් කරපු නිසාම මට යුරෝපා ගෘහ නිර්මාණවලට පුදුම ඇඩික්ට් එකක් තිබ්බා. ඒ නිසාම යටත් විජිත කාලේ හදපු පරණ වලව්වක් ගොඩක් අඩු ගානට මට ගන්න පුළුවන් වුණා. වලව්ව ගැන කොමුදුට ලොකු කැමැත්තක් නොතිබුණත් මගේ ආසාවේ තරම නිසා එයා මුකුත් කිව්වේ නැහැ. වලව්ව අවුරුදු 100කටත් වඩා පරණ වුණත් අපිට තිබ්බේ බොහෝම පොඩි වැඩ ටිකක් කරගන්න විතරයි. මැරි කරලා අවුරුදු ගානකට පස්සේ හරි අපේම කියලා වහලයක් යටට ආපු නිසා මං හිතුවේ දැන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලායි. ඒත් ඒ බලව්වට ආපු එකම තමා අපේ ජීවිතේ විනාශ වෙන්න හේතුව වුනේ. අපි බලව්වට ආපු මුල් ටිකේ කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒත් සතියක් විතර යද්දී රැට එක එක සද්ද ඇහෙන්න ගත්තත් මං ඒව ගැන හිතුවේ නැත්තේ මොක්කු හරි සත්තු වෙන්නේ නැති කියලායි. ඊට පස්සේ කුමුදු උයන කෑමවල වැලි කන බත් කටක් ගානෙම වැලි හැපෙන්න වුණා. කලින් කිසිම දවසක මෙහෙම වෙලා තිබුණේ නැහැ. අනික මෙච්චර වැලි මං හාල් කරලත් එක්ක ලිපේ තියන්නේ. කුමුදු කොයිතරම් එහෙම කිව්වත් මට ඒව ගැන නිකමටවත් හිතන්න ගියේ නෑ. මට ඒක අදටත් පුදුමයක්. හැමදාම උයන බත් එකේ වැලි තිබ්බත් මං නිකමටවත් ඒක ගැන නොහිතපු එක. තවත් දවස් කිහිපයක් කොහොම යන්නේ නැති. අනේ සහන් මට නම් මේ ගෙදර ඉන්න බෑ. ඔයා නම් ඔෆිස් යනවා. මට තනියම ඉන්න මොකද්ද වගේ. තව කවුරු හරි ගෙදර ඉන්නවා කියලාමයි හිතෙන්නේ. අනේ අපි මේ ගෙදර විකුණලා වෙන කොහාට හරි යමු. අනේ සහන් කුමුදු කියපු කතාව නිසා මට ඇත්තටම ලොකු තරහක් ආවා. මේ තරම් හොද වලව්වක් විකුණන්න මේ අහන්නකෝ වලව්ව ටිකක් ලොකුයිනේ. ඒක හින්දා වෙන්නේ නැති ඔයාට ඔහම හිතෙන්නේ. ඔය ගැන හිතන්නේ නැතුව ඉන්නකෝ. ටික දවසකින් ඕක නිකම්ම ඇරිලා යයි. අද මං ජීවත් වුණත් එදා මං කුමුදු ඒ කියපු දේ නොහැව් එකට අදටත් මම ජීවත් වෙන්නේ මැරි. මට එදා රෑ අද
අද ඊයේ වගේ හොඳට මතකයි. එදා රෑ කුමුදු එක පාරටම බය වෙලා කෑ ගහගෙන නැගිට්ටා. අනේ සහන් මට නම් තවත් මේ ගෙදර ඉන්න බෑ. අනේ අපි අපේ දිහා හරි යමු. අනේ සහන්. කුමුදු මාව බදාගෙන අඩ කියද්දි මං කලේ එහාට ඇහුම්කන් දෙන්නේ නැතුව එයාව බලව්වේ ඉන්න කැමති කරගත්තු එකයි. මං ඒ කරපු දේවල් නිසා අදටත් මං මැරි ජීවත් වෙන්නේ. පහුවදා උදේ කුමුදුගේ මූණේ කිසිම හැඟීමක් තිබ්බේ නෑ. හරිම උදාසීන ගතියකින් තමා එයා හිටියේ. මං කිව්වේ ඇත්තටම මටත් පුදුමයි මං ගැනම. වෙනදා කුමුදු පොඩ්ඩක් හරි අවුලෙන් හිටියොත් මං එයාගේ හිත හදන්න පුදුම ගේමක් දෙන්නේ. ඒත් එදා මට ඒක ගැන නිකමටවත් හිතට ආවේ නැත්තේ. හරියට රොබෝ කෙනෙක් වගේ ස්වයංක්‍රීයවමයි මං වැඩ කළේ. වෙනදා වගේම මං වැඩට ගියේ මගේ ජීවිතේ වටිනම කෙනාව එයා ඉන්න බෑ කියලා අඩ කියපු පරණ පාළු වලව්වක තනි කරලා. ඒත් එදා මට ඒ ගැන හිතට ආවේ නැත්තේ ඇයි කියන එකයි මට අදටත් තියෙන එකම ප්‍රශ්නේ. වෙනදා ඔෆිස් ගිහින් කොයි තරම් වැඩවලට බිසි වුණත් මං අනිවාර්යෙන් කුමුදුට කෝල් 3ක්වත් ගන්නවා. ඒත් එදා මට කිසිම ලොකු වැඩක් නොතිබිලත් කුමුදුට කෝල් එකක්වත් ගත්තේ නැහැ මම. අඩුම තරමේ එදා ආයේ ගෙදර එනකම් කුමුදු කියලා කෙනෙක් ඉන්නවද කියලාවත් මගේ ඔළුවට ආවේ නැහැ. අවුරුදු 5ක් පුරාවට ආදරය කරපු අපිට එක දවසක්වත් කතා නොකර ඉන්න එක ඇත්තටම කරන්න බැරි දෙයක් වුණා. ඒත් ඒ පැය ගානකටම මට කුමුදු ගැන නිකමටවත් මතක් වුණේ නැහැ. එදා ඔෆිස් ඕෆ් වෙලා ගෙදර ආපු හැටි මට අද වගේ මතකයි. හතර වටේම තිබ්බේ පුදුම පාළු ගතියක්. පුදුම මුස්පේන්තු ගතියක්. ඒත් එක්කම බැහි අදුරක් තිබ්බේ මුළු පරිසරයම අදුරේ ගිලිමිනි. වලව්වට ගොඩ වුණ ගමන් මෙච්චර වෙලා අහසේ තිබ්බ බැහි කළුව බිමට වැටෙන්න ගත්තේ හරියටම කුමුදු අඩනවා වගේ. පුදුමාකාර විදියට දරාගෙන අන්තිමටම එයාට බැරි තැන එයත් මෙහෙම්මමයි. පුදුමයකට වගේ උදයින් පස්සේ මට දැනුයි කුමුදුව මතක් වුණේ. එයාටත් කතා කරගෙන වලව් ඇතුළට ගියපු මං දැකපු දෙයි මාවත් වටේ තියෙන දේවලුත් කැරකෙන්න ගත්තේ මුළු ලෝකෙම එක මොහොතකට නතර වෙලා වගේ. මං වැඩියෙන්ම ආදරය කරන කෙනා දැන් මගේ ඉස්සරහා බෙල්ලේ වැල දාගෙන ඉන්නවා. ඔව් කුමුදු උඩ සෝල්දරේට යන පඩිපෙළේ අත්වැටේ බෙල්ලේ වැල දාගෙන ඉන්නවා. එහෙම්ම මේ යාගාවට ගිහින් පුළුවන් තරම් ඉක්මනට සාරි පොට ලිහලා එයාව පාතට ගත්තා. ඒත් එයා බෙල්ලේ වැල දාගෙන ගොඩක් වෙලා එයාගේ මුළු ඇඟම අයිස් කැටයක් වගේ සීතලයි. මට දැන් කෑ ගහලා අඩන්න ඕනුනොත් කිසිම වචනයක් මගේ කටින් පිට වෙන්නේ නැහැ. අඩුම මට කුමුදුගේ නමවත් කියන්න වචන එන්නේ නැහැ. මං එහෙම්මම කුමුදුව බදාගෙන ඇඩුවද කියන්න මටවත් මතකයක් නැහැ. පියවි සිහියට ආපු මම ඉක්මනටම කරේ 119 කෝල් කළා මේක කියපු එක. විනාඩි 5ක් 10ක් විතර යද්දි වලව්ව ඉස්සරහා පොලිස් ජීප් දෙකක් වේගෙන් ඇවිල්ලා නවත්තලා පොලිසියේ කට්ටියත් 4-5 දෙනෙක් වලව්ව ඇතුළට ආවා. මං කිව්වා මට මේක සැකයි. මොකද මෙයාට මෙහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් නැහැයි කියලා. ඔව් අපි මේක ගැන අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා. මහත්යට කාවද සැක කියලා මගෙන් කට උත්තර ගන්න වුණා. හරියටම දවසකට පස්සේ මරණ පරීක්ෂක මරණ වාර්තාව දීලා තිබ්බා. ශරීරයේ කිසිම
පහර දීන් සලකුණක්වත් නැති අතර දහවල් 11:37ට තමයි සියදිවි නසාගෙන තියෙන්නේ කියලා. මරණ පරීක්ෂණ වාර්තාව නිසා කිසිම විදිහකට මට චෝදනාවක් එල්ල නොවුණත් මගේ හිත මගේ හෘද සාක්ෂිය හැම තිස්සෙම මටම වැරද්ද පටවන්න ගත්තා. කොමුදුගේ භූමදානයෙන් පස්සේ මම පැය ගාණක් එයාගේ සොහොන ඉස්සරහට වෙලා හිටියේ මට තාමත් මේ සේරම හීනයක් වගේ හින්දා. වෙනදා පාටි එකකට ගියත් ඩ්‍රින්ක් එකක් ගත්තේ බොහොම කලාතුරකින්. ඒත් එදා මම පුදුම විදිහට බිව්වා. පහුවදා උදේ මං නැගිට්ටේ කොමුදුගේ කටහඬින්. කිසිම දෙයක් නොවිච්ච විදිහට එයා මගේ ඉස්සරහ හිටගෙන මට කතා කරනවා. "වා එහෙනම් නැගිටලා ඉන්න. මං කිචන් එකට යනවා" කියලා එයා ගියා. එහෙම්මම ටික වෙලාවක් ඇදේ හිටපු මට එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ මෙච්චර දවසක් සිද්ධ වුණු දේවල් ටික මැවි පේන්න උනා. ඒත් එක්කම ඇදෙන් බිමට පැන්න මං දිව්‍ය කුස්සියට. ඒත් කවුරුත් කුස්සියේ නෑ. වලව්ව පුරා බැලුවත් කොමුදු නැහැ. ඇත්තටම මං කොමුදුව දැකපු එකට මගේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ. මට ඕන උනේ ආයෙත් එයාව බලන්නයි. එයාගෙන්ම මෙහෙම දෙයක් කරගත්තේ ඇයි කියන එක අහන්නයි. ඇයි මට මෙහෙම දෙයක් කළේ කියන එක අහගන්නයි. උදේ වෙච්ච දේ කොච්චර මතක් කරත් අමතක කරන්න බැරිම තැන මං ආයෙත් ගියේ බාර් එකට. ගිහින් බෝතල් 3ක්ම ගෙනාවේ. වෙන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා දන්නේ නැතුවයි. බලව්වට ආපු මම බෝතල් ටික අමුවෙන්ම හිස් කරන්න ඕනේ මුළු ජීවිතේම එපා වෙලයි. බීලා හැම්මම සාලේ සෝෆා එක උඩ හිටපු මම ආයෙත් නැගිටින්නේ කුමුදු මාව නැගිට්ටවත්. ඒත් මං වෙරි පිට හිටපු නිසා මහා ලොකුවට දෙයක් මට මතක නැහැ. කොහොම හරි කුමුදු මාවත් වත්තම් කරගෙන එක්කන් යනවා කියන්න යාන්තමට මතකයි. පහුවදා මන් නැගිටිද්දී හොදටම දවල් වෙලා. ටිකක් වෙලා ඇදේ ඉඳගෙනම කල්පනා කරන්න උනේ මේ වුණ දේවල් ගැන. ඒත් එක්කම ඊයේ රෑ වුණ දේ ලාවට මතක් වුණත් එන්නේහා කිසිම දෙයක් මතක් කරගන්න බැරුවයි හිටියේ. මොක වුණත් මං ඊයේ බිව්වේ සාලේ ඉඳලා. සාලේ සෝෆා එකේ ඉඳගෙන. එතකොට කොහොමද මං ඇදට ආවේ? ඊයේ රෑ සිද්ධ වුණ දේවල් විතරක් නෙවෙයි. මේ ටිකේම සිද්ධ වුණ කිසිම දෙයක් මට හිතා ගන්න බැරුවයි මං හිටියේ. ටික වෙලාවක් එහෙම්මම වුණ දේවල් කලප ගන්න හැදුවත් බැරිම වුණ තැන මං ගිහින් මූණකට හොදගෙන ආවා. සාලෙට ආපු මම ආයේ සෝෆා එකෙන් ඉඳගත්තේ පුදුම මහන්සියකින්. ඊයේ දවසටම මුකුත් කෑවේ නැහැ. බිව්වා විතරයි නේද කියලා හිතෙද්දිම මම බැලුවේ ඉස්සරහ තිබ්බ ස්ටූල් එක දිහා. මං හොදට කල්පනා කරන්න ඕනේ ඊයේ රෑ බිව්වේ බෝතල් ටික කොහෙද කියලා. මොනා වුණත් මට හොදටම ෂුවර් ඒවා ස්ටූල් එක උඩමයි තිබ්බේ කියලා. ඒත් දැන් බෝතල් ටික නැහැ. ඊයේ රෑ උනේ මොකක්ද කියලා ආයේ මතක් කළත් ඔළුව කැක්කුම හැදුන එක මිසක් මට මුකුත් මතක් වුණේ නැහැ. ඔළුව කැක්කුම නිසා සෝෆා එකට බර වුණේ මෙහෙම්මම ටික වෙලාවක් නිදා ගන්නවා කියලා හිතාගෙන. නිින්ද යාගෙන මෙද්දී මං ආයෙ හැරෙන්නේ කවුරු හරි මගේ ඔළුව මසාජ් කරනවා දැනිලයි. ඒ හරියටම කුමුදුගේ අත් දෙක. එක පාරටම මං නැගිටලා පිටිපස්ස බලද්දී දැකපු දෙයින් මට ඇත්තටම ඇඬුණා. මං ඉස්සරහා හිටියේ මගේ කුමුදු. ඔව් ඒ මගේ කුමුදුමයි. එයාගේ මූණේ හරි ලස්සන හිනාවක් තිබ්බේ. හරියටම අපි යාළුණ මුල් කාලේ වගේ. එයා ලස්සනට hina වෙලා හිටියේ. ඒත් එක්කම මගේ ළඟට ආපු එයා මගේ මූණේ තිබ්බ කඳුළු පිහදාලා මට තුරුළු වුණා. ඒත් එයා එහෙම තුරුළුලා හිටියත් මට මොකක්දෝ ලොකු අඩුවක් දැනුණා. හරියටම
එයා මේ දැන් මගේ ළඟම හිටියත් නැහැ වගේ තමයි මට ඒවල තේරුනේ. වෙනදා එයා ළඟින් මට දැනුණ එයාගේ උණුසුම අද මට දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට මට දැනුනේ පුදුමාකාර සීතලක්. ඒක හරියටම එදා කොමුදු නැති වුණ දවසේ වගේමයි. ඒත් මං එයාව තුරුල් කරගෙනම හිටියේ එයාව ආයෙත් මට නැති වෙයි කියන බය හින්දාමයි. ඔහොම ටික වෙලාවක් තුරුල් වෙලා ඉඳලා දැන් ඇති ඔය ආදරේ. ගිහින් කෑම එකක් ගේන්න. ඊයේ දවසම මුකුත් කෑවේ නැහනේ. කොමුදු එහෙම කිව්වේ මගේ මූණ දිහා බලාගෙනමයි. කොමුදු මේ වෙද්දි නැති වෙලා කියන එක මගේ ඔළුවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලයි තිබ්බේ. මොකද මේ දැනුත් මං එයාව තුරුළු කරගෙනමයි ඉන්නේ. කොමුදුගේ වචනවලට මං වැඩ කරේ හරිම ස්වයංක්‍රීයව. කිසිම දෙයක් මං හිතලා නෙවෙයි කළේ. එහෙම්මම කඩේට ගිහින් මං බත් දෙකක් ගෙනාවේ අපි දෙන්නටමයි. ආපහු වලව්වට එද්දිත් කොමුදු මං ඉනකම්ම බලාගෙන හිටියේ සෝෆා එකේම ඉඳගෙනයි. කෑම එකත් අරන් එයා ගාවින්ම ඉඳගත්තේ ඇත්තටම මේ මගේම කොමුදු නේද කියලා හිතමිනුයි. දැන් කාලයින් මං කවන්නම් කියලා කෑම එකක් ලෙහලා මට බත් අනලා කැව්වා. ඔව් මේ වෙද්දිත් නැති වෙලා හිටපු මගේ කොමුදු දැන් මගේ ඉස්සරහම ඉඳගෙන මට බත් කැව්වා. කෙනෙක් හිතන්න පුළුවන් මට පිස්සු කියලා. කමක් නැහැ. ඒත් ඇත්තටම සිද්ධ වුණ දේ තමයි මම කිව්වේ. බත් කවල ඉවරුණ එයා වතුර වීදුරුවකුත් ගෙනත් මට දුන්නේ ඉස්තර වගේමයි. ඒත් එයා මට කැව්වත් එයා කෑවේ නැහැ. මං එයාගෙන් ඇහුවා ඔයා කන්නේ නැද්ද කියලා. ඒත් එයා මං අහන කිසිම දෙයකට උත්තර දුන්නේ නැහැ. එයාට ඕනේ දේ කියන්න විතරයි එයා කතා කළේ. ඔයා දැන් ටිකක් රෙස්ට් කරන්න ඕනේ. හැබැයි ආයේ ජරාව එහෙම බොනවා නෙවෙයි. හරිද? එහෙම කියලා මාව අපේ බෙඩ්රූම් එකට එක්කන් ගිහින් මට නිදා ගන්න කියලා ඇදේ අනිත් පැත්තෙන් එයත් ඇලුනේ වෙනදා වගේමයි. මාත් එයාගේ මූණ දිහාම බලාගෙන නිදාගත්තා. නිදාගෙන හිටපු මං නැගිට්ටේ හවස් වෙලා. ඒ නැගිට්ටෙත් කුමුදුගේ කතා කෙලිල්ලටයි. දැන් ගිහින් බොස් එකක් දාගන්න කෑම කන්නක් තියෙනවා. මගේ අතට ටවල් එකක් දීලා එයා හැමම කාමරෙන් එළියට ගියා. මාත් කුමුදු කිව්ව නිසා බොස් එකක් දාගෙන අලුත් සරමුකුත් ඇදගෙන කාමරෙන් එළියට ආවා. කාමරෙන් එළියට ආපු මම දැකපු දෙයින් ආයෙමත් හරි සිහියට ආවද නැත්තම් තවත් සිහි විකල් වුණාද කියලා මටවත් හිතා ගන්න බෑ. මොකද මං ආයෙත් දැක්කේ කුමුදු කලින් වගේම එල්ලිලා ඉන්නවයි. ඒත් කුමුදු එහෙම්මම එල්ලිලා ඉද්දි එයාත් ඒකක් හදාගෙන මන් දිහාවට එනවා. කුමුදු එකම තැන එකම වෙලාවේ නැහැ. කුමුදු එකම වෙලාවේ තැන් දෙකක ඉන්නවා. ඒත් එක්කම නිරායාසයෙන්ම මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්න උනා. මං ළඟට ආපු කුමුදු මගේ මූණ පිහදාන්න උනා. මං එයාගේ මූණ හරවලා පෙන්වන්න උනේ සෝල්දරයට යන්නේ පඩිපෙලේ අත් වැටයි. පුදුමයි. එතන කිසිම දෙයක් නැහැ. මේ දැන් ටිකකට කලින් කුමුදු එතන එල්ලිලා හිටියා. ඒත් දැන් එයා එතන නැහැ. අනේ මේ අහන්නකෝ. ඔයා ඔය දේවල් හිතන්න එපා. මොන දේ වුණත් මං ඔයත් එක්ක ඉන්නවා. ඔයත් එහෙම නේද කියලා කුමුදු මගේ මූණ දිහාම බලාගෙන ඇහුවා. ඒත් ඒක ප්‍රශ්නයකට වඩා අනක් වගේ මගේ ඔළුවේ වැඩ කරේ. කුමුදු දුන්න තේකත් තරම් මං සෝෆා එකේ ඉඳගෙන ඒක බොන්න උනේ හරියට රොබෝ කෙනෙක් වගේ. කිසිම හැඟීමක් දැනීමක් නැතුවයි. වෙන්නේ මොනවද? කරන්නේ මොනවද? ඇත්ත මොකක්ද කියලා මට හිතා ගන්න බැරුව අන්ත අසරණ වෙලයි මං හිටියේ.
තේක බිබී හිටපු මං නිකමට වගේ දකින්නේ කුමුදුගේ ෆොටෝ එකකුයි. ඒකට ප්ලාස්ටික් මල් මාලාවක් දාලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඔළුවට එද්දිම ටිකෙන් ටික වෙච්ච දේවල් ආයෙ මතක් වෙන්න ගත්තේ. ඇත්ත මොකක්ද කියලා හිතා ගන්න බැරුවයි. ඒත් එක්කම කුමුදු ඇවිත් එහා පැත්තෙන් නිදගත්තේ මට තුරුළු වෙලයි. මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. කුමුදු ඇත්තටම නැති වුණාද? නැත්තම් තාමත් එයා ඉන්නවද? නෑ. කුමුදු නැති වුණා. ඔව්. එයාගේ අවසන් කටයුතු කරලා ඉවරයි දැන්. එතකොට කුමුදු කොහොමද මෙතන ඉන්නේ? ප්‍රශ්න 1000ක් මගේ ඔළුවට එද්දි මගේ ඔළුව අත ගන්න ගමන් ඔයා ඕව ගැන හිතන්න එපා. දැන් ආයෙ ගිහින් ටිකක් රෙස්ට් කරන්නකෝ. එයා මාව ආයෙත් අපේ බෙඩ්රූම් එකට එක්කන් ගියා. ඒත් නින්ද මගේ අහලකවත් තිබ්බේ නැහැ. ඒ වෙනුවට මට තව තවත් ප්‍රශ්න ඔළුවට එන්න ගත්තේ පිස්සු හැදෙද්දි. මොන දේ වුණත් කුමුදු මේ වෙද්දි නැති වෙලා කියන එක මං තේරුම් අරන් හිටියේ. ඒක නිසා මට ඕන වුණා ඇත්තටම කුමුදු ගාවටම යන්න. ඒකට මගේ ඔළුවට ආවේ එකම එක විසඳුමයි. ඒ කුමුදු වගේම මාත් බෙල්ලේ දාගන්න ඕනේ කියන එකයි. අල්මාරිය අවුස්සලා කුමුදුගේ සාරියක් ගත්ත මං ආපහු ගියේ කුමුදු බෙල්ලේ දාගත්ත තැනටමයි. ඒ විදිහටම බෙල්ලේ දාගන්න ඕනේ කියලා හිතාගෙනයි. ඒත් මං එතනට යද්දි කුමුදුත් සාරියක් ගැට ගහ හිටියේ සෝල්දරේ අත්ලට ගාවට වෙලා. එතනට ගිය මාත් එයත් එක්කම සාරිය ගැට ගහගෙන බෙල්ල වටේටත් දාගෙන ගැට ගහගත්තා. මං කුමුදුගේ අත තද කරගෙන අල්ලගෙනම සෝල්දරෙන් පහළට පැන්නේ දෙන්නත් එක්කම එකටමයි. එක පාරටම සාරි පොටට බෙල්ල හිර වෙලා ටිකෙන් ටික හුස්ම ගන්න බැරි වෙද්දිත් මං කුමුදුගේ අත තද කරගෙනම අල්ලගෙනමයි හිටියේ. එයත් ඒ වගේම මගේ අත තද කරගෙන අල්ලගෙන හිටියා. ඕනෑම දෙයක් තදින් අල්ලගෙන බදාගෙන ඉන්න එක තමුන්ගෙම පරිහානියට හේතු වෙනවා. මමය මාගේය කියලා තණ්හාවෙන් ඒවා බදාගෙන ඉන්න එක පරලොව වගේම මෙලොව ජීවිතයත් දුක්ඛිත කිරීමට සමත් වෙනවා. පළමුව තමා කෙරෙහිම ඇති තෘෂ්ණාව අතහර අනෙකුත් බැදීම්ද අල්ප කර ගන්න එක මෙලොව වගේම පරලොව සුගතියට හේතු වෙනවා.